ඉතින් ළමයි අදත් අපි එන්ට්‍රි ගත්තා 1 minute chart එකේ ස්කැල්ප් එන්ට්‍රි ගත්තේ 1 royal trade කරන කට්ටියට අපි දුන්නා දවසට පිප් 100ක ප්‍රොෆිට් එකක් දෙනවා. ඉතින් උදේම අපි ගත්තා 12යි ගානකට ට්‍රේඩ් එකක් ගත්තා. ඒක SL වැදුණා දැම්මේ ගමන්ම. ඊට පස්සේ අපි සෙල් එකක් ගත්තා. සෙල් එක ගත්තේ 2යි ගානට 2.22ට වගේ ඒක ප්‍රොෆිට් කරා අපි. ඊට පස්සේ අපි බයි ට්‍රේඩ් දෙකක් විතර ගත්තා. 2ක් 3ක් විතර ගත්තා. ඒ ඔක්කොම හවස 4ට ඊට පස්සේ 4:05ට ඒ වගේ ටයිම් වලට තමයි ගත්තේ. ඊට පස්සේ අන්තිමේටම අපි ලිමිට් ඕඩර් එකක් දාලා තිබ්බා සෙල් එක. මේකේ ලිමිට් එකක් දවල් 12ට විතර ලිමිට් එක ඕඩර් එක දැම්මේ. එන්ට්‍රියට ආවේ හවස 6ට. ඒකත් අපි ප්‍රොෆිට් කරා. හොඳටම ප්‍රොෆිට් කරා. එතකොට මේ විදිහට තමයි අද එන්ට්‍රි 5ක් ගත්තා. මුලින්ම එක SL අනිත් 4ම ප්‍රොෆිට්. 4 කිව්වේ මෙතන 5ක් විතර තියෙනවා. එක තැන එකම සිග්නල් එක දෙපාරක් දුන්නා එකම එන්ට්‍රි ප්‍රයිස් එක. ඉතින් ওই විදිහට තමයි අද උනේ. අපි අපේ ගෲප් එකට යම් බලන්න. ගෲප් එකට ගියාට පස්සේ මේ තියෙනවා 100 pip daily 100 pip gold entry group එක. මේකට ගියාට පස්සේ අද today හරි මේ තියෙන today මේ උදේම දුන්න sell signal එක ඔයාලට පේන නැති SL දුනා. ඊට පස්සේ SL දුන්නා. මේ ලිමිට් ඕඩර් එකක් දීලා තියෙන්නේ. මම අර කිව්වේ උදේ ලිමිට් ඕඩර් එකක් දුන්නා කියලා. ඒක අන්තිමම එන්ට්‍රි උනේ ඒක. එන්ට්‍රි වෙන වෙලා ගියා. ඊට පස්සේ ආයෙ සෙල් එකක් දුන්නා. ඒක අපි ප්‍රොෆිට් කරා. අර උදේ ලොස් එකක් කවර් කරගන්න ඕන හින්දා එන්ට්‍රි 3ක් ළඟ ගත්තා. ඒ ඔක්කොම ඩොලර් 30ක් ප්‍රොෆිට් කරලා තිනවා. පිප් 100 ගානේ. ඊට පස්සේ බයි එකක් දුන්නා. බයි එකත් අපි ප්‍රොෆිට් කරා. ඒ කියන්නේ බයි එක දුන්නා. ඒක යනින් ගමන් ආයෙ ඒ බයි එකම දුන්නා. ඊට පස්සේ ඒවා මේ විදිහට ප්‍රොෆිට් කරගත්තා. ඔයාලට පේන්නේ නැති ඩොලර් 10යි 11යි 10 තව එකක් තියෙනවා. ඊට පස්සේ මේ උදේ එක තවම සක්‍රියයි කියලා මම දාලා තියෙනවා. ඒක තමයි මේ ප්‍රොෆිට් කරලා තියෙන්නේ. ඒතකොට අද දවසට හොයපු සල්ලි ටික තමයි මේ තියෙන්නේ. ඒතර ওই විදිහට තමයි අදත් අපි daily 100 pip gold entry group එකෙන් ප්‍රොෆිට් කරේ. එහෙනම් හෙට අනිද්දා නිමාඩු ආයෙ සමුද තමයි අපිට ට්‍රේඩ් කරන්න වෙන්නේ.